නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද උතුම් පොසොන් පොහොය දවස තුල ධර්මයේ ශ්‍රවණය කරන්නට ඊටාම ශ්‍රද්ධාවෙන් එකතු වෙන පින්වත් හැමෝටම ධර්මානුශාසනාව ආරම්භෙදිම සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, පොසොන් පොහොය වැදගත් වෙන්නේ ඇයි කියන එක මේ ධර්මය අහන හැමදෙනාටම හොඳ අවබෝධයක් තියෙනවා. අපේ රටට ධර්මය ලැබෙන්නේ ස්ථාවර ලෙසම ධර්මයේ පැමිණෙන්නේ අද වගේ පොසොන් පොහොය දවසක. මිහිඳු මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ පිරිසත් සමග මිහින්තලාවට වැඩම කරලා මිහින්තලාව මත වැඩ ඉඳලා මේ රට ධර්මයෙන් එක්සේසත් කරලා ධර්මයේ තුල මේ රට හික්මවලා ලබලා දුන්න ප්‍රතිලාභයේ විදිහට තමයි අද දවසෙත් අපි මේ ධර්මය අහන්නේ, බණ අහන්නේ, ධර්මයේ පවතින්නේ. ඒ නිසා අපේ රට ධර්මයෙන් එක්සේසත් කරපු නිසා මිහිඳු මහරහතන් වහන්සේට අපි වචනයක් කියනවා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා. මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු වෙන්නේ මේ රටේ මිනිස්සු දැකපු මේ මිනිස්සුන්ට ධර්මයේ දකින්ට මූලික වෙච්ච මහරහතන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. භාග්‍යවතුන් වහන්සේ දැකපු නැති බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න බැරි වෙච්ච, ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේට වඳින්න බැරි වෙච්ච මිනිස්සුන්ට මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම, මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට ධර්මයේ රැගෙන ඒම මහා ලොකු අස්වැසිල්ලක්, මහා සනසීමක් බවට පත්වෙච්ච නිසා මේ රටේ මිනිස්සු මිහිඳු මහරහතන් වහන්සේට ගෞරවයක් විදිහට උන්වහන්සේ නිසා බුදුන් දැක්ක නිසා, උන්වහන්සේ නිසා ධර්මයේ දැක්ක නිසා, මිහිඳු මහරහතන් වහන්සේ නිසාම සංඝයා දැක්ක නිසා මිහිඳු මහරහතන් වහන්සේට අනුබුදු කියලා කියනවා. පින්වත්නි, උන්වහන්සේට අනුබුදු කියලා කියන්න හේතුව තමයි තව පැත්තකින් ගත්තොත් එහෙම මිහිඳු මහරහතන් වහන්සේගේ තුල තිබුණා බුදුහාමුදුරුවන්ගේ ළඟ තිබුණු ගුණ මිනිසුන්ට පේන්න. ඒකෙන් කියන්නේ බුදු ගුණ සියල්ලම මිහිඳු මහරහතන් වහන්සේ තුල තිබුණා කියලා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන්ට අනුව හික්මිච්ච බුදුරජාණන් වහන්සේගේ ගුණයන් දකින්න පුළුවන් විදිහේ ගුණධර්ම, ඒ වගේම තමයි ප්‍රතිපත්ති, දේශනා විලාසයක් මිහිඳු මහරහතන් වහන්සේ තුලින් දිස්සලා තියෙනවා. ඒව නිසා තමයි මිනිස්සුන්ට හිතෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේම තමයි අපිට ඉන්න බුදුරජාණන් වහන්සේ මේ රටට වැඩිය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුප්‍රාප්තික බුදුරජාණන් වහන්සේ විදිහට මේ රටට වැඩම කරේ මිහිඳු මහරහතන් වහන්සේ විදිහට දකින්නේ මිනිස්සු. ඒ නිසා මේ බුදුගුරුජාණන් වහන්සේගේ ගුණ කියන ඒවා පින්වත්නි අපි හැමදෙනාටම පුරුදු කරන්නට සිද්ධ වෙන, පුරුදු කළ යුතු ගුණ. අපි අද මේ පොසොන් පොහොය දවස් ඇතුලේ විවිධ පින්කම් කරනවා, දන්සල් දෙනවා. ඒ වගේම තමයි සීල සමාදාන වැඩසටහන් වල එකතු වෙනවා. ඒ වගේමයි තවත් පින්කම් සිද්ධ කරනවා මිහින්තලා අනුරු. ඒ වගේම තමයි තවත් විවිධ මිනිසුන්ට ඇති හැකියෙන් කරගන්න පුළුවන් පින්කම් බණ අහනවා. මේ ඔක්කොම කරනවා. ඒ අතරේ මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ අනුස්මරණය කරනවා වගේම සිහි කරනවා වගේම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් පූජා පවත්වනවා, ගායනා කරනවා, ගුණ ගායනා විදිහට බතිගී
ඒ වගේම උන්වහන්සේගේ ගුණ මෙනෙහි කරලා විවිධ තමන්ට පුළුවන් විදිහේ විවිධ පින්කම් වලට අද දවසේ සම්බන්ධ වෙනවා. මේ ඔක්කොම හොඳ දේවල්. හැබැයි මිහිඳු මහ රහතන් වහන්සේට අනුබුදු කියන අපි උන්වහන්සේ තුලින් බුදුන් දකින්ට වෑයම් කරපු අපි බුදුහාමුදුරුවන්ගේ ගුණ කියලා තෙරුවන් නැන්ද අපි කොයි වෙලේකවත් හිතලා තියනවද අපේ ජීවිතයටත් මේ බුදුහාමුදුරුවන්ගේ ගුණ පුරුදු කරන්න ඕනේ කියලා. අපි කවදාවත්ම හිතන්නේ නැහැ ඒක. ඇයි? අපිට ලේසිම වැඩේ තමයි බුදුහාමුදුරුවන්ගේ ගුණයන් වලට වන්දනාමාන කර කර ඉන්න එක. වඳින එක. ඒක හරි ලේසි. අපහසුයක් නැහැනේ. ගාතාවක් තියෙනවා ඉතිපිසෝ භගවරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියලා. මෙන්න මේ ගුණයන් සිහි කර කර මල් පූජා කර කර පහන් පත්තු කර කර වන්දනා මාන කර කර ඉන්න එක මිනිසුන්ට හරි ලේසි. පින්වත්නි, ඒකත් සම්බුද්ධ පූජාවක් තමයි. ආනිසංසදායකයි තමයි. හැබැයි අපිට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩි නිවන් මගට එකතු වෙන්න නම් බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණ අපේ ජීවිතේ පුරුදු කරන්න. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. එයයි පින්වත්නි, අපිට මේ බුදු ගුණ ඇසුරේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ 45 වසක් දේශනා කරන්නට යෙදිච්ච ධර්මයේ සාරය. මේ සෑම බුදු ගුණයක් ඇතුළේම බුදුහාමුදුරුවන්ගේ දේශනාව අන්තර්ගත වෙනවා. විග්‍රහ කරගන්නට පුළුවන් කෙනෙකුට, විමර්ශනශීලීව දකින්න පුළුවන් කෙනෙකුට, නුවණින් දකින්න පුළුවන් කෙනෙකුට බුදුහාමුදුරුවන්ගේ සමස්ත දේශනාව උන්වහන්සේගේ බුදු ගුණ ඇතුළේ අන්තර්ගතයි. උදාහරණයක් ගත්තහම අපි සම්මා සම්බුද්ධ ගුණය ගමු. සම්මා සම්බුද්ධ වෙන්නේ තථාගතයන් වහන්සේ ලෝතර භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු නිසා තමයි. සරලව තියෙන සැහැල්ලුවෙන්ම ගන්න පුළුවන්, හැමෝටම තේරෙන විදිහට ගන්න පුළුවන් තේරුම. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු නිසා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ කියලා අපි වන්දනා කරද්දි කොයි වෙලේකවත් අපි හිතනවද එහෙනම් මමත් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු නිසා වෙන්ම බුදුහාමුදුරුවන්ට කරන ප්‍රතිපත්ති පූජාවක් විදිහට බුදු ගුණයක් මා තුළ දියුණු වෙන විදිහටත් මම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ කියලා හිතනවාද? නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු වෙන්නේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ මේ ධර්මය අවබෝධ කරපු නිසා. මොකද්ද? චතුරාර්ය සත්‍ය. ඒ වගේම කවුරුවත් හිතනවාද සම්මා සම්බුද්ධයි කියලා බුදුහාඳුරෝ කියද්දි භාග්‍යතුන් වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය අවබෝධයෙන් දැක්කා. ඒ වගේම තමයි තමන් වහන්සේ මේ ලත් අවබෝධය ලෝකයට දේශනා කළා. එනිසා ඒක මම මා තුළ දකින්න ඕන කියලා කීයෙන් කී දෙනාටද නිකන් හිතෙන්නේ. අපි හැමෝම ගාතාවක් විදිහට කියලා සම්මා සම්බුද්ධ කියලා බුදුහාමුදුරන්ට වන්දනා කරනවා. ඒ වගේම තමයි කීයෙන් කී දෙනාටද හිතෙන්නේ මම මේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී මේ ධර්මය අවබෝධ කරගන්න මා තුළ තියෙන සත්‍යයක් පුද්ගලයක් නොවේයි. මේ ස්කන්ධ ධාතු ආයතන වලින් එකතු වෙච්ච ඝන පිණ්ඩයක් එහෙම නැත්නම් එකතුවක් තමයි මම මේ දක්වන්නේ. ස්කන්ධ ධාතු ආයතන වලින් සදිච්ච දෙයකට තමයි මම මේ දක්වන්නේ මම පුද්ගලයෙක් සත්‍යයක් කියලා. මම මේක ලියා ගන්න ඕනේ. මේක ඊටාම කුඩා අංශුව දක්වාම විග්‍රහ කර ගන්න ඕනේ කියන එක කාට හරි හිතෙනවද? පින්වත්නි, එහෙම නොසිතා අපි මේ ශාසනය ඇතුලේ කොච්චර වන්දනාමාන කළත්
මේ පූජා පැවැත්වුවත් අපිට පින්වතුනි සුගතිගාමිත්වයට මාර්ගය තැනි. කියන්නේ මනුස්ස ලෝකේ හරි නැවත දිව්‍ය ලෝකයක හරි කාමාවචර බ්‍රහ්ම ලෝකයක හරි උත්පත්තියක් ලබන්න නැවත ජන්මයක් ලබන්ට කුසලයන් උපාදිනේ වෙනවා. හැබැයි සම්බුද්ධ ශාසනයේ තියෙන බලාපොරොත්තු ඒක නෙවෙයි. නැවත භවගත වෙන සත්වයක් නිර්මාණය කිරීම නෙවෙයි. නැවත ජාතියට එකතු වෙන කෙනෙක් නෙවෙයි මේ ශාසනය අපේක්ෂා කරන්නේ. පින්වත්නි, මේ ශාසනය අපේක්ෂා කරන්නේ මේ ශාසනයෙන් ලබන්න තියෙන උතුම්ම ප්‍රතිලාභය තමයි නැවත මේ සසරට එකතු නොවන කෙනෙක් බවට පත් වෙන එක. නැවත ජාතියට, ජරාවට, ව්‍යාධියට, මරණයට, ශෝකයට, පරිදේවයට, දුක්ඛ දෝමනස්වලට නැවත එකතු වීමක් නැති කෙනෙකුයි අපේක්ෂා වෙන්නේ. එනිසා ඒ අපේක්ෂාව අපිට හදාගන්න තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ චරිතයේ තියෙන සම්බුදු ගුණ ඇසුරෙන්ම තමයි. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ කියලා කියද්දී ඒ ගුණ අපිට පින්වත්නි අද දවසේ බුදුරජාණන් වහන්සේ තරම් දියුණු කරන්න අපිට බෑ. අපිට කෙසේවත් දියුණු කරන්න බෑ. අපි හරි දුර්වලයි. අපේ ශ්‍රද්ධාව දුර්වලයි. අපේ සීලය දුර්වලයි. ඒ වගේම අපේ බෞද්ධතාවය දුර්වලයි. අපේ ඡාගය කියන්නේ පරිත්‍යාග දුර්වලයි. ප්‍රඥාව දුර්වලයි. සමාධිය දුර්වලයි. ඒක බුදු කෙනෙකුට සමාන කරන්න අපිට කවදාවත් කිසිම හේතුවක් මත කිසිම දවසක හැකියාවක් ලැබෙන එකක් නෙවෙයි. හැබැයි ඒ දුර්වල වුණත් අපිට පින්වත්නි මේක නගා සිටවන්න හැකියාවක් තියෙනවා. බුදුහාමුදුරුවන්ට සමානව දියුණු කරන්නට බැරි වුණත් අපිට පුළුවන් විදිහට බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණ අපි තුල රෝපණය කරගන්නට අපිට සිද්ධ වෙනවම තමයි. එහෙම නැත්නම් මේ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න බෑ. ඒ වගේම තමයි සර්වඥන් වහන්සේගේ මේ සම්බුද්ධ ගුණ භාග්‍යතුන් වහන්සේට ලැබෙන්නේ බුදු වෙච්ච නිසාම නෙවෙයි. එන බුදු වෙච්ච නිසා ලැබිච්ච බුදු ගුණයක් බුදුහාමුදුරන්ට නෑ ඇත්තටම. බුදු වෙච්ච නිසා ලැබිච්ච බුදු ගුණයක්. එහෙනම් මොනවද තියෙන්නේ? සර්වඥන් වහන්සේ මේ සෑම බුදු ගුණයක්ම ලබන්ට බුදු පියාණන් වහන්සේ මේ සෑම බුදු ගුණයක්ම ලබන්ට අනන්ත අපරිමාණ පුරුදු කිරීමක් කරලා තියෙනවා. පාරමිතාවක් දිනු කරලා තියෙනවා. කුසලයක් දිනු කරලා තියෙනවා. ඒ කුසලයේ දිනු කිරීමේ ප්‍රතිලාභය තමයි බුද්ධත්වය. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච නිසා ලැබිච්ච ගුණ නෙවෙයි ඒවා. ඔය සෑම ගුණයක්ම ලබන්ට ඒ ගුණය බුදුහාමුදුරුවෝ අනන්තවත් නැවත දිනු කළා තියෙනවා. දැන් උදාහරණයක් ගමු. භාග්‍යතුන් වහන්සේට තියෙනවා ඥාන 73ක්. ඒවට අපි කියනවා තෙසත්ත්‍ය ඥාන කියලා. මේ තෙසත්ත්‍ය ඥානවල තියෙන එක ගුණයක් තමයි පළවෙනි ගුණය ගමු. සෝතාව දානේ පඤ්ඤා සුතමේ ඥාන. බුදුරජාණන් වහන්සේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති නිසා භාග්‍යතුන් වහන්සේට කියනවා බොහෝ ඥානයක් අසාධනගත ඥානයක් තියෙන නිසා භාග්‍යතුන් වහන්සේට කියනවා සුතමේ ඥානිය තියෙනවා. සෝතාව දානේ පඤ්ඤා සුතමේ ඥානං කියලා කියනවා. මේක බුදු වෙච්ච නිසා ලැබුණා නෙවෙයි. සර්වඥන් වහන්සේ මේ ගුණය ලබන්න අනන්ත අපරිමාණ භවයන් වල තමන්ගේ ජීවිතය කැප කරලා තියෙනවා. මේ ශ්‍රුතමේ ඥානීය කුසලයක් විදිහට දිනු කරගන්න. මේ කුසල ඥානයක්. මේ කුසලය තුලින් දිනු කරගත්ත ඥානයක් මේ. කොහොමද ගල්ලා තියෙන්නේ? සර්වඥන් වහන්සේ පඬිතයෝ ළඟට ගිහිල්ලා හරියට පිණ්ඩපාතික භික්ෂුවක් ගෙයක් අත්නොහැර ගෙයින් ගෙයට ඉසිදු ගෙයක් අත්හරින්න නැතුව ගෙයින් ගෙයට ගිහිල්ලා පිණ්ඩපාතේ ලබාගෙන පිණ්ඩපාතේ වළඳලා තමන් වහන්සේගේ
කුසගින්න සංසිඳුවා ගන්නවා වගේ අපේ බෝසත්යන් වහන්සේ සසර පාරමිතා පුරාගෙන එනකොට තමන් වහන්සේ විසින් පඬිතයෝ ළඟට යනවා කිසිදු පඬිතෙක් අත්හරින්න නැතුව. පඬිතයයි කියලා කියන්නේ පින්වත්නි ගුණධර්ම දියුණු කරන සීලයක් තියෙන සමාධියක් තියෙන ප්‍රඥාවක් තියෙන උත්තමයෝ. ධර්මයේ කියන උත්තමයෝ. සීලයක පිහිටලා සමාධියක පිහිටලා ප්‍රඥාවක පිහිටලා ධර්මය හෙළිදරව් කරන පුද්ගලයෝ. පැවිද්ද වෙන්න පුළුවන් ගිහියෝ වෙන්න පුළුවන්. මේ දෙපාර්ශවයම මේකට අන්තර්ගතයි. ගිහලා ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න පින්වත්නි අපි අද අහන ප්‍රශ්න වගේ නෙවෙයි. අපි අද දවසේ කොහොමද ප්‍රශ්නයක් අහන්නේ? කාගේ ළඟට ගියත් අපි අහන ප්‍රශ්න අපිට ඕන ප්‍රශ්නනේ අහන්නේ. අද වහීද දන්නේ. මේ දවස්වල මෙච්චර පායන්නේ ඇයි දන්නේ. දේශපාලන කාරණා කවුරු දිනයිද දන්නේ. අපිට කිසිම වැඩකට නැති අපේ කුසලයක් දියුණු වෙන්නේ නැති ඒ වගේම තමයි අපේ සසරට කිසිදු බලපෑමක් කරන්නේ නැති ප්‍රශ්න වලින් අපි තව මිනිස්සෙක්ගේ ළඟට ගිහිල්ලා ප්‍රශ්න කරන්නේ. අපි කොච්චර දුර්වලයිද? භික්ෂුවකගෙන් පවා මේක අහනවා. භික්ෂුවකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ වස්සවන එකවත් පායන එක දුර්වල කරන එකවත් පායන එක නැති කරන එකවත් වහින එක පායන්න පුළුවන් තත්ත්වයකට පත් වෙන එකවත් වහිනවා නේද කියලා අහපුවාම ඒක අපේ අර තියෙන හිස් වචන කතා කරන්න පුරුදු වීමේ තුල තියෙන බලන්න අපි දස කුසලයේ තුල නැති එකේ තියෙන විපාකය හිස් වචන කතා කරනවා. ඒවා කිසිම කෙනෙකුට වැඩක් නැති ඒවා. ඒක කායින් හරි ප්‍රශ්න කරන්නත් උපයෝග කරගන්නවා. නාන්ට යන බව දැක දැක අහනවා නාන්ට දෙන්නේ කියලා. නාන බව දැන දැන අහනවා පෙනිපෙනි අහනවා නානවා නේද කියලා. ඒකම අපේ මේ නුවණ දියුණු කරගන්න අවහිරයක් වෙලා තියෙනවා. අපි කිසිදු අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන්න යන්නේ නැහනේ. කිසිම වෙලාවක මේ රූපය කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥා සංඛාර විඥාන කියන්නේ මොකද්ද? ප්‍රශ්න කරන්නේ නැහැ. එතකොට හාමුදුරුවෝ අපිට මොකටද ඒවා කියලා හිතෙන්න පුළුවන්. ඇයි අපි ඒව අහන්නේ කියලා. පින්වත්නි ඒක ආන්න හේතුව තමයි ඒක දැනගන්න අවබෝධ කරගන්න තියෙන උවමනාව තමයි මොනතරම් තරං ගැහුවත් මොනතරම් දන්සල් දුන්නත් මොනතරම් පින්කම් කරත් කටින පින්කම් මොනවා කරත් අපිට පින්වත්නි පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්නටම වෙනවා සක්කාය දිට්ඨිය දුරු කරන්න. දස සංයෝජනවල. මොකද පළවෙනි සංයෝජනය තමයි සක්කාය දිට්ඨිය. සෝවාන් මාර්ගයේ දුරු වෙන එක. ඒතකොට මේක සක්කාය කියන්නේ ආත්ම දෘෂ්ටිය. මම මාගේ කියන ආත්ම විදිහට ගත්ත දුක්ඛ නොමැති සුවයක් විදිහට ගත්ත මේ පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් තේරුම් ගන්නකන් පින්වත්නි අපිට මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙත් තරංග ගහන්න වෙනවා. සුගතියේ රැඳී ඉඳී අපි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපිට දුගතියකට නොයටින්ට අපි දෙන්න දාන සීල මේවා හේතු වෙයි. හැබැයි ස්ථාවර වශයෙන් කියන්න බෑ සෝවාන් නොවුන කෙනෙක් සෝවාන් පත්වයට පත්වෙච්ච නොවුණු කෙනෙක් දුගතියට නොයයි කියලා අපි කාටද කියන්න පුළුවන්? අපි කාටවත් කියන්න බෑ. එයාගේ දුගති මාර්ගය එසේ සිදු වෙන්නේ නැහැ කියලා අපිට කොයි විදිහටද කියන්න පුළුවන්? කාටද ඒ නුවණක් තියෙන්නේ? එහෙම කියන්න බෑ. බුදුහාමුදුරුවෝ කියනවා අපි අනතුරක ඉන්නේ කියලා සෝවාන් වෙලා නැත්තා. කොච්චර කුසල් කරලා තිබ්බත් අවසාන මොහොතේ අපේ සිතේ අකුසලයක් හටගත්තොත් එහෙම දුගතියට වැටෙනවා. සසර කරගත්ත මහා බලගතු අකුසලයකින් අපි වෙලා ගත්තොත් එහෙම අපිට නිරයට වැටෙන්න සිද්ධ වෙනවා. අපි කොච්චර පින් කර හිටියද? හැබැයි සෝවාන් වෙච්ච කෙනා සතර පායට නැවත එකතු වෙන්නේ නැහැ. ඒ නිසා
අපිට ප්‍රශ්න කරන්න වෙනවා බෝධිසත්වයන් වහන්සේ වගේ මිනිස්සු ළඟට ගිහිල්ලා මේ ධර්මයේ දන්න අය ළඟට ගිහිල්ලා මේ අනතුර තේරුම් ගත්ත කෙනා මේ සසර බය වැටහිච්ච කෙනා එයා ප්‍රශ්න කරනවා. එයා ලොකු දෙවිල්ලක ඉන්නේ. එයා හිස ගිනිගත්ත කෙනෙක් විදිහට ඉන්නේ. එයාට ලොකු පීඩනයක් තියෙනවා. එයාට ලොකු සනසීමක් ලබන්න උවමනාවක් තියෙනවා. එයාට පිටිපස්සෙන් සර්පයෝ පන්නනවා වගේ මරන්ට කෙනෙක් එනවා වගේ කඩුවක් අමෝරාගෙන වදකෙක් ඉන්නවා වගේ එයාට මේ සසර පිළිබඳව හැඟීමක් ඇති වෙනවා. අන්නේ හැඟීම නැති වෙච්ච කෙනා ඒ හැඟීමට එකතු වෙච්ච නැති කෙනාට පින්වතුනි හිස් කතා හිස් වචන අහන්න වෙලාවක් තියෙනවා. හැබැයි බෝධිසත්වයන් වහන්සේ තේරුම් ගත්තා සසර බයයි. ඒ වගේම තමයි මම තරණය කරන්න ඕනේ මේ සංසාරය ඈතර වෙන්න ඕනි තනියම නෙවෙයි. මේ දුක් විඳින සත්‍යය ඈතර කරමින්ම ඈතර වෙන්න ඕනේ. ඒ නිසා ප්‍රශ්න කරන්න ඕන කියලා ප්‍රශ්න කරන පඬිතුයෝ ළඟට ගිහිල්ලා. ඒකේ ප්‍රතිලාභය මොකද්ද? ඒකේ ප්‍රතිලාභය තමයි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයේ ලබන අත්භවය ඇතුලේ ඒ ප්‍රශ්න කර කර ඇවිල්ලා සංසාර ගමන ඇතුලේ ගයා හිස බුදු වෙනකොට ඥානයක් ලැබෙනවා. සෝතාව දහනීය පඤ්ඤා සුතමේ ඥාන. ඒක ප්‍රතිලාභය. ඒ වගේම තමයි බුදුහාමුදුරුවන්ගේ අනිත් දේවල්. අපි ගත්තොත් දතිස් මහ පුරුෂ ලක්ෂණ උදාහරණයක් විදිහට සර්වඥන් වහන්සේට දතිස් මහ පුරුෂ ලක්ෂණ ලැබෙන්නේ සර්වඥන් වහන්සේ බුදු වෙච්ච නිසා නෙවෙයි. ඒ කියන්නේ බොමැඩදී ලැබිච්ච එකක් නෙවෙයි නියෝක. කියන්නේ උන්වහන්සේගේ ඔය කිසිදු ලක්ෂණයක් ඔය මధుර මනෝහර හඬ ඒ වගේම තමයි ඍජු ශරීරය ඒ වගේම තමයි සර්වඥන් වහන්සේගේ දතිස් මහා පුරුෂ ලක්ෂණ වලට අන්තර්ගත වෙන ඕර්ණ රෝම ධාතුව මේවා මේ බුදු වෙන තන බොමැඩ ලැබිච්ච නෙවෙයි. මොකද බොමැඩදී නැවත පිරිනුවන් පාලා ජන්මයක් ලැබුවා නෙවෙයිනේ. ශරීරය නැවත සකස් වුණා නෙවෙයිනේ. මෙහෙම ඉපදෙනකොටම කොහෙද ලුම්බිනි සල්ලුවේනේ මහා මායා දේවියගේ කුසින් සුද්ධෝදන රජතුමාට දාව ඉපදෙන වෙලාවේ ඉපදෙන මොහොතේ ඒ අවස්ථාවේ ලැබිච්ච දේවල් මේ සියලුම ලක්ෂණ මේ ඉබේ පහළ වුණේ නැහැ. පින්වතුනි මේ හැම ලක්ෂණයක්ම ලබන්නට සර්වඥන් වහන්සේ දිනු කළා තියෙන ගුණ අපි උදාහරණයක් ගමුකෝ. සර්වඥන් වහන්සේගේ දෙනුවන් ඒ කියන්නේ S2 නේත්‍ර ධාතුව. සර්වඥන් වහන්සේගේ දෙනුවන් එහෙම නැත්නම් නේත්‍ර ධාතුවට සමාන නේත්‍ර මේ ලෝකේ කිසිම කෙනෙකුට තිබෙන්නේ නැහැ කියන අබිනීල නේත්‍ර. දකින්නම් පහදවනවා රාග සිත් තියන අය විරාගී කරනවා කාම සිත් තියන අයට නෙක්ඛම්මයට එකතු වෙන්න හිතෙනවා. මේ විදිහට හිත පහදවන හිත පිනවන කාන්තිමත් දැස්වලක් බුදුහාමුදුරන්ට තිබ්බා කියලා කියන්නේ. ඇයි සර්වඥන් වහන්සේට එහෙම දෙයක් ලැබුණේ? ලැබෙන්න හේතුව ඒකට හේතුවක් තියෙන්න බෑ. හේතුව තමයි මේ ගැන කියද්දි කියනවා කිසිම භවයක මේ පෙරම් පුරාගෙන එනකොට වෑයම් කරලා තියෙනවා උත්සාහ කරලා තියෙනවා කිසිම කෙනෙක් දිහා රවලවත් බලන්නේ නැතුව වැඩෙන්න. රවා බලා නැහැ කිසිම කෙනෙක් දිහා. කිසිම කෙනෙක්ගේ දිහා ඔරවලා බලලා නැහැ. වපරෙන් බලලා නැහැ. ඒ වගේම ඇස උපයෝගී කරගෙන කිසිම කෙනෙකුට හිංසාවක් කරලා නැහැ, පීඩාවක් කරලා නැහැ. මේකේ අවසාන ප්‍රතිලාභය මොකද්ද? බුදු වෙන අත්භවයේ ඉපදෙන්නේ බොහොම ලස්සන දැස් සිවලක් සහිතව. ඒ තුලින් බොහෝ සත්‍යෝ නිවුණා. බුදුහාමුදුරෝ දකින්න ඕන බලන්න ඕන කියලා කොච්චර ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවද? බුදුහාමුදුරන්ගේ මූණ බලාගෙන ඉන්න ඕන කියලා වක්කලි හාමුදුරෝ මහාන වෙලා අවසානයේට ධර්මය අවබෝධ කරනවා. වක්කලි හාමුදුරෝ මහාන වෙන්නේ නිවන් දකින්න නෙවෙයි. බුදුහාමුදුරෝ දිහා බලාගෙන ඉන්න. භාග්‍යතුන් වහන්සේගේ දිහා බලාගෙන ඉඳලා සැනසෙන්න.
ඒ හින්දා පින්වත්නි මේ සෑම ගුණයක්ම මේ සෑම ශරීර ලක්ෂණයක්ම සර්වඥයන් වහන්සේට ලැබුණේ බුදු වෙන අත්භවයේ බුදු වෙච්ච නිසා නෙවෙයි. ඒ සෑම ගුණයක්ම ලබන්න සර්වඥයන් වහන්සේ සංසාරේ පුරාවටම පෙරම් පුරාගෙන ආපු හින්දා. ඒ නිසා අපිට මේ බෝධිසත්ව මගට එකතු වෙන්න වෙනවා. බෝධිසත්වයෙක් විදිහට හිතන්න වෙනවා. බෝධිසත්ව ගුණ අපේ තුල බුදුවරයෙක් වෙන්න අපි පැතුවත් නොපැතුවත් දිනු කරන්න වෙනවා. මොකද අපිට තියෙන බෝධි තුනකින් නිවන් දකින්න. මොකක්ද දෙක? එක්ක බුදු වෙන්න ඕන. එක්ක පසේ බුදු වෙන්න ඕන. එක්ක රහත් වෙන්න ඕන. මෙච්චරයි තියෙන්නේ. මේ හැර විකල්ප නැහැ. මේ කොහෙන් ධර්මය අවබෝධ කරත් කුසලයේ පුරුද්ද කියන එක අපත යන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපිට පින්වත්නි සර්වඥන් වහන්සේගේ අරහං සම්බුදු ගුණය. අරහං සම්බුදු ගුණය කොහොමද විග්‍රහ කරන්නේ? කොහොමද පෙන්වන්නේ? අරහං සම්බුදු ගුණය පෙන්නනවා ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්ඛාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහන්තේන උච්චති. අපේ බුදුහාමුදුරුවෝ ආරකත්තා හතත්තාච කෙලෙස් දුරු කරපු නිසා කෙලෙස් අර මැඩලූ නිසා කිලේසාරීන සෝමුනි මේ කෙලෙස් සතුරන් පරාජය කරපු නිසා ඒ වගේම හත සංසාර චක්කාරෝ සංසාර චක්‍රය නැවත නැවත භවගත වෙමින් අවිද්‍යාවෙන් තණ්හාවෙන් කර්මයෙන් පීඩා විඳිමින් අවිද්‍යා මූලකව තණ්හා මූලකව කර්මයට ඉඩ දෙමින් යන ගමන කර්මයෙන් පීඩණය කරන ගමන භාග්‍යතුන් වහන්සේ නතර කරනවා. සසරට එකතු වෙන්නේ නැහැ. සසරත් එක්ක නැවත සම්බන්ධයක් නැහැ. නැවත જાතියක් පිළිබඳව ආකල්පයක් නැහැ. જાතියකට එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ උපතකට එකතු වෙන්නේ නැහැ. එනිසා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේවා නැහැ. ඒ වගේම තමයි පච්චයාදීන චාරවෝ මේ ලෝකේ සියලුම සත්වෝ පුදන වඳින පුදන ගරු කරන සියලු පූජා උපහාර ලබන්ට සර්වඥාන්සේ සුදුසු නිසාත් අරහං කියලා කියනවා. ඒ වගේම තමයි හත සංසාර චක්කාරෝ සංසාර චක්‍රය දුරු කරපු නිසාත් ඊට පස්සේ කියනවා පින්වත්නි න රහෝ කරෝති පාපානි රහසින්වත් පව කරන්නේ නැති නිසා සර්වඥයන් වහන්සේ අරහං නම් වනසේක කියලා කියනවා. න රහෝ කරෝති පාපානි රහසින්වත් පව කරපු නැති නිසා. පින්වත්නි මෙන්න මේ බුදු ගුණත් සර්වඥයන් වහන්සේ සසර අනුක්‍රමයෙන් දියුණුවට පත් කරපුවා. ක්‍රමානුකූලව කුසලයක් විදිහට දියුණු කරපුවා. මේ සෑම කාරණයක්ම දස කුසලයේ දස පාරමිතාව තුළ විග්‍රහ වෙන ඒවා. දස පාරමිතා ඇතුළේ මේ හැම කාරණයක්ම විග්‍රහ වෙනවා. කොහොමද කෙලෙස් සතුරන් දුරු කරන්න දස පාරමිතාව දියුණු කළේ? මේ පාරමිතා 10න්ම කරලා තියෙන කෙලෙස් සතුරන් දුරු කරන්න ඕන වටපිටාව හදාගන්න එක. පච්චයාදීන චාරහෝ සිව්පසය මේ ලෝක සත්‍යයම පූජා කරන ඕනම පූජාවක් කුසල සහගත පූජාවක් පිළිගන්ට තථාගතයන් වහන්සේ සුදුසු උනේ තථාගතයන් වහන්සේ සඳහා පුරුද්දක් දිනු කළා තියෙනවා. එහෙම නැත්නම් ඉබේ මේවා ලැබිච්ච ඒවා නෙවෙයි. ඉබේ කිසිදු ගුණයක් ලැබෙන්නේ නැහැ පින්වත්නි. අපිටත් නැහැ. අපිට මේ කිසිදු ගුණයක් ලබන්න බෑ ඉබේ. ඒවා අහසින් පාත්තනේව නෙවෙයි. ඒකට පුරුද්දක් හේතු ප්‍රත්‍යක් තියෙනවා. මේකේ න රහෝ කරෝති පාපානි රහසින්වත් තථාගතයන් වහන්සේ පව් කරන්නේ නැහැ කියන එක ලැබුණේ තථාගතයන් වහන්සේ රහසින්වත් පව් නොකර ඉන්න සංසාරේ පුරුදු කරපු නිසා. තථාගතයන් වහන්සේ එක භවයක පින්වත්නි පාරමිතා පුරාගෙන එනකොට උත්පත්තිය ලබනවා ඉපදෙනවා දිසාපාමොක් ඇඳුරුතුමාගේ තක්ෂිලාවේ එතුමාගේ අධ්‍යාපන ශාලාවේ පාසලේ ශිෂ්‍යයෙක් වෙලා දිසාපාමොක් ඇඳුරුතුමාගේ
ශිෂ්‍යෙක් වෙලා ඉන්නවා. තව ළමයි ඉගෙන ගන්නවා. මේ කාලය ඇතුලේ අධ්‍යාපනය ලැබලා කාල සීමාව හමාර වුණාට පස්සේ අඳුරුතුමා මේ හැම ශිෂ්‍යෙක්ම කැඳවලා කියනවා මොකද්ද කියන්නේ? මගේ අධ්‍යාපනය ලබා දීමේ කාල සීමාව හමාරයි, අවසන්, ඉවරයි. ඒ නිසා හැමෝම ගිහිල්ලා සියලු දෙනාම ගිහිල්ලා මං කියන වැඩේ කරන්න ඕන. මේක හරියට විභාගයක් වගේ. මොකද්ද කරන්න කියලා කිව්වේ? මේ හැමෝටම ගෙවල් වලට ගිහිල්ලා තමන්ගේ දියණියට විවාහයටපත් වෙන්න අවශ්‍ය වෙන කාන්තා ඇඳුම් ටික ගෙවල් වලින් ගේන්න ඕන. ලස්සනම ඇඳුම ගෙනාපු කෙනාටත් දක්ෂව මේ ඇඳුම ගෙනාපු කෙනාටත් තමයි තමන්ගේ දුව විවාහ කරලා දෙන්නේ. මේ වර මේ අධ්‍යාපන ශාලාවේ දීප්තිමත්ම ශිෂ්‍යයා බවට පත් කරන්නෙත් මෙන්න මේ හේතුව පදනම් කරගෙන මූලික කරගෙන. හැබැයි ගේන්න ඕනේ විශේෂ විදිහකට. මොකද්ද ගේන ක්‍රමය? කාටවත් පේන්න බෑ, ඇහෙන්න බෑ, දැනෙන්න බෑ, හැඟෙන්න බෑ. එහෙනම් මොකේද කොහොමද ගේන්න කියලා කියන්නේ? ගේන්න කියන්නේ හොරෙන් ගේන්න කියන්නේ. හොරකම් කරලා ගේන්න කියන්නේ. ළමයි ඔක්කොම ගෙවල් වලට යනවා. ගිහිල්ලා ඇඳුම් ආයිත්තන් ආභරණ කාන්තා ඇඳුම් අරගෙන එනවා. ඒවා ගේන්නේ හොරකම් කරගෙන කාටවත් පේන්නේ නැතුව. දියණියගේ විවාහ උත්සවයට කාගේද? ඇඳුරුතුමාගේ, දිසාපාමුක් ඇඳුරුතුමාගේ. මේ ඔක්කොම පිළිවෙලට ගෙනල්ලා තියෙනවා. හැබැයි එක්කෙනෙක් කිසිම දෙයක් ගේන්නේ නැහැ. කවුද ගේන්නේ නැත්තේ? ගේන්නේ නැති මහා බෝධිසත්වයන් වහන්සේ හිස් අතින් එන්නේ, කිසිම දෙයක් ගේන්නේ නැහැ. හිස් අතින් එනවා. හිස් අතින් ආවහම අඳුරුතුමා අහනවා, ඔබ මේ හිස් අතින් ආවේ මේ කිසිම දෙයක් ගේන්නේ නැතුව ඔබ මට ගරු කරන්නේ නැද්ද? දැන් ගුරුවරු ප්‍රශ්න කරනවානේ අදත් එහෙම. ලියන්න කියප එකක් ලියාගෙන ආපු නැතුනහම, හෝම්වර්ක් කරගෙන ආපු නැතුනහම ඔයාට ගෙදර ප්‍රශ්නද නේද? ඊට පස්සේ ඔයා ඇයි මේවා ලියන්නේ නැත්තේ? ඔයාට පොත් නැද්ද ලියන්න? කියන එක අහගෙන හිටියේ නැද්ද? ඇහුන්නේ නැද්ද? නැත්තම් මේ මට ගරු කරන්නේ නැද්ද? මං කියන ඒවා ඔයා අහන්නේ නැද්ද? ඇයි මෙහෙම කරන්නේ? ප්‍රශ්න ගොඩක් අහනවා. ඔය ඔක්කොම ප්‍රශ්න ටික ඇහුවා බෝධිසත්වයන් වහන්සේගෙන්. බෝධිසත්වයන් වහන්සේ හැම ප්‍රශ්නයක්ම නිහඬව අහගෙන ඉඳලා අන්තිමට කිව්වා, ඇඳුරුතුමනි ඔය එක හේතුවක්වත් නිසා නෙවෙයි මම මේ කාන්ත ඇඳුම් ගෙනාවේ නැත්තේ. මම මේක ගෙනාවේ නැති වෙන්න හේතුව තමා නත්ති ලෝකේ රහෝ නාම පාපකම්මං පකුබ්බතෝ පස්සන්ති වන භූතානි තං බාලෝ මඤ්ඤතේ රහෝ කියලා ගාතාවක් කිව්වා. ඇඳුරුතුමනි මේ ලෝකේ රහසක් කියලා එකක් නෑ. නත්ති ලෝකේ රහෝ නාම. රහස් නෑ මේ ලෝකේ. පාපකම්මං පකුබ්බතෝ රහසින් පව් කරන්න බෑ. රහසින් කළ පවකුත් මේ ලෝකේ නෑ. පස්සන්ති වන භූතානි තං බාලෝ මඤ්ඤතේ රහෝ. වන භූතානි කියලා කියන්නේ කැලේ ඉන්න අමනුෂ්‍යෝ, දෙවිවරු, ඒ වගේම සිත දියුණු කළපු උත්තමයෝ අපි කරන ඒවා දකිනවා. හැබැයි අනුවණයට, බාලයාට, දුර්වල ප්‍රඥාවක් තියෙන කෙනාට, පවට හුරු වෙච්ච කෙනාට හිතනවා කියනවා තං බාලෝ මඤ්ඤතේ රහෝ. එයා හිතනවලු අපි රහසක් තමයි කළේ. කාටවත් අහුවෙන්නේ නැහැ. කාටවත් පේන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. දැනුන්නේ නැහැ. දැකලා නැත්තේ මිනිස්සු විතරයි. මිනිස්සුන්ට නොපෙනී කොච්චර දේවල් කරන්න පුළුවන්ද? හැබැයි දෙවිවරු, අමනුෂ්‍යයෝ, සිත දියුණු කරපු උත්තමයන්ගේ ඇස් වහන්න පුළුවන්ද? බෑනේ පින්වත්නි. ඒ මොනවා විශ්වාස කරන්නේ නැති කෙනෙකුට උනත් හිතන්න සබහා ධර්මය මේවා දකින්නේ නැද්ද? දකින්නවනේ. සබහා ධර්මය දකින්නේ නැහැ කියලා හිතනවා නම් කවුරු දැක්කේ නැතත් තමන්ගේ හෘද සාක්ෂිය මේක දකින්නවද නැද්ද? හිතට බොරු කරන්න බෑනේ. අපි කරන හැමදේම හිත දකින්නවනේ පින්වත්නි.
අපි ඊට පස්සේ අපි වැරදි කරලා බොරු කරලා හොර කරලා වංචා කරලා මරකම් කරලා අපි පෙනී ඉන්නවා නම් අපි එහෙම නැහැ කියලා එක හෘද සාක්ෂියට එකඟ නැහැනේ. අපිට අනිත් මිනිස්සු රවට්ටන්න පුළුවන් වුණාට හිත රවට්ටන්න බෑ. මේ හිත රවට්ටන එක ලේසි වැඩක් නෙවෙයි. අපිට මේ ලෝකේ ඕනම කෙනෙක් රවට්ටන්න පුළුවන්. හිත රවට්ටන්න බෑ. හිත අපෙන් ප්‍රශ්න කරනවා. හිත අහනවා ඔයා නේද මේක කරේ? ඇයි ඔයා මේක කරේ? ඔයාට මේක නොකර ඉන්න තිබ්බා නේද? හිතත් අපිත් එක්කම එකතු වෙලා මේක කරලා හිත මේක බලාගෙන ඉඳලා අන්තිමට අපිව අමාරුවේ දානවා. අපිට පීඩන නැති කරනවා. අපිට හිතට එකඟව ජීවත් වෙන්න බෑ ඊට පස්සේ. අපේ හිත හරි භයානක තැනක්. ඒ නිසා කියනවා නත්ති ලෝකේ රහෝ නාම පාපකම්මං පකුබ්බතෝ පස්සන්ති වන භූතානි තං බාලෝ මඤ්ඤතේ රහෝ කියලා ගාතාවක් කියන්නේ. අඳුරතුමනි රහසක් මේ ලෝකේ නැහැ. අමනුෂ්‍යෝ දකින්නවා. ඒ වගේම දෙවිවරු දකින්නවා, රහතන් වහන්සේලා දකින්නවා, සබහා ධර්මයේ දකින්නවා. හෘද සාක්ෂියට මේ වැඩේ එකඟ නැහැ. ඒ නිසා මං ඇඳුම් ගෙනාවේ නැහැ. පින්වත්නි දැන් මෙතන මොකද්ද වෙන්නේ? මෙතන මේ පුරුදු කරන්නේ රහසින් වත්පව් නොකර ඉන්ට බුදු වෙන අත්භවයට යන බෝධිසත්වයක් විදිහට කරන පුරුදු වීම, පුහුණු වීම. මේ බුදු වෙලා කරපු වැඩක් නෙවෙයි. මේක තමයි බෝධිසත්ව චින්තාව. බෝධිසත්වයන් වහන්සේගේ හැසිරීම මේ. බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතේ පුරුදු කරපු දෙයක්. නත්ති ලෝකේ රහෝ නාම පාපකම්මං පකුබ්බතෝ රහසින් මේ ලෝකේ පව් කරන්නට බෑ කියලා එදා හිතපු එදා අදහසක හිටපු අපේ බෝධිසත්වයන් වහන්සේට බුදු වෙන අත්භවයේ ලැබෙනවා එක ගුණයක් විදිහටම මොකද්ද? න රහෝ කරෝති පාපානි. රහසින් වත් බෝධිසත්වයන් වහන්සේ පව් කරන්නේ. ඇයි රහසින් පව් කරන්නට බෑ? ඒක නෙවෙයි. ඒක දන්නවනේ බෝධිසත්ව කාලේ ඉඳලම බුදු වෙන අත්භවයේ නෙවෙයිනේ ඒක දන්නේ. ඒ නිසා ඒක පුළුවන් තරම් මේ ලෝකයේ කිසිම කෙනෙක් දියුණු කරන්නේ නැති මට්ටමකට දියුණු කරාට පස්සේ තත්වයකට දියුණු කරාට පස්සේ බෝධිසත්වයන් වහන්සේ බුදු වුණාම කියනවා ගුණයක් විදිහට ඒකම න රහෝ කරෝති පාපානි කියන එක ඒ ගුණය ලැබෙන්න අර නත්ති ලෝකේ රහෝ නාම කියන ගුණේ බලපාන. ඒ නිසා පින්වත්නි මෙතන හරිය ලස්සන කාරණයක් තියෙනවා. මොකද ලස්සන කාරණේ? මහා බෝධිසත්වයන් වහන්සේට මේ නත්ති ලෝකේ රහෝ නාම පාපකම්මං පකුබ්බතෝ කියන ගුණයත් එක්ක ඇවිල්ලා න රහෝ කරෝති පාපානි කියන ගුණය ලබන්නේ ලැබුවට පස්සේ මේකෙන් කියවෙන වෙන කතාවක් තියෙනවා. ඒකයි මම ලස්සනයි කිව්වේ. මොකද්ද? මේ කියන්නේ පින්වත්නි මහා බෝධිසත්වයෝ විදිහට පෙරම් පුරාගෙන ඇවිල්ලා බුදු වෙච්ච බුදුහාමුදුරුවෝ තරම් සිල් රකින්න කෙනෙක් මේ ලෝකේ නැහැ කියන එක තමයි මේ න රහෝ කරෝති පාපානි කියලා කියන්නේ. එයයි අපි පින්වත්නි මේක අපේ සිංහල භාෂාවේ භාවිතා කරනවා. අපි කියනවනේ සමහරු මේ උම්මලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ කියලා. ඒ උම්මලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ කියලා කියන්නේ එයා උම්මලකඩ වලට අකමැති කියන එක නෙවෙයි. උම්මලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ කිව්වහම අපි දන්නවා එයා මස් කන්නේත් නැහැ. එයා මාළු කන්නේත් නැහැ. එයා බිත්තර කන්නේත් නැහැ. එයා මාංශ භක්ෂක නෙවෙයි. එයා කන්නේ එළවලු විතරයි. උම්මලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ කිව්වහම අය අපි ප්‍රශ්න කරන්න යන්නේ එහෙනම් මාළු විතරක් කමුද කියලා. අපි ප්‍රශ්න කරන්නේ නැහැ. කියන්නේ අපි දන්නවා එයා ඒව කරන්නේ නැහැ කියලා. ඒව කන්නේ නැහැ කියලා. එයා මේ මස් මාංශ වලට එකතු නැහැ කියලා අපි දන්නවා එතකොට. ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ තරං සිල් රකින්න කෙනෙක් නැහැ කියලා කියන එක වෙනත් විදිහකට කියනවා. මොකද්ද කියන විදිහ? නරහෝ කරෝති පාපානි. රහසින්වත් පව් කරන්නේ නැහැ.
රහසින් හරි පව් කරන්නේ දුසිල්ලත් අයනේ. නැත්තම් රහසින් හරි පව් කරන කෙනාට සීලයක් නැහෙනි. ඒ නිසා බුදුහාමුදුරුවෝ තරම් සිල් රකින්න කෙනෙක් මේ ලෝකේ නැහැ කියන කතාව කියන්න හරි ලස්සන විකල්පයක්, ලස්සන ක්‍රමයක් භාවිතා කරනවා. මොකද්ද ලස්සන ක්‍රමේ? ඒක තමයි න රහෝ කරෝති පාපානි, රහසින්වත් පව් කරන්නේ නැහැ කියන එක. ඒ නිසා බුදුහාමුදුරුවෝගේ සීලය උසස් නිසා ඒක හඟවන්ට තමයි, ඒක දනවන්ට තමයි මේ කියන්නේ රහසින්වත් පව් කරන්නේ නැහැ කියලා. ඒක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තුලින් මේ රටේ මිනිස්සු දැක්කා. දැකලා සීලයට එකතු වෙනා, කුසල සීලයක් දිනු කරා. සත්තු මරමර වැද්දෝ විදිහට, සත්තු පස්සෙන් පන්නගෙන ගියපු රටේ රජතුමා විදිහට හිටපු කෙනා පවා එයා තේරුම් ගන්නවා මේ කුසල සීලයට එකතු වෙන්න ඕන. මේ ජීවිතය ඇතුලේ ප්‍රාණඝාතයෙන් තොර වෙන්න ඕනි. හොරකමෙන් තොර වෙන්න ඕන. කාම මිත්‍යාචාරයෙන් තොර වෙන්න ඕන. මුසාව, සුරාව තොර කරගන්න ඕන. මේක මේ ජීවිතේ විඳවීමට හේතුවක්. මේ ප්‍රාණඝාතය සිද්ධ කිරීම තුළ තව කෙනෙකුගේ අයිතිය මං උදුරගන්නේ. හොරකම් කිරීම තුළ මං සිද්ධ කරන්නේ තව මිනිස්සෙකුට තියෙන දෙයක් මං අරගෙන යන්නේ. කාම මිත්‍යාචාරය තුළ තව මිනිස්සෙකුගේ බිරිඳක්, ඒ වගේම සැමියෙක්, එහෙම නැත්නම් තව කෙනෙකුට අයිති දෙයක් මම පරිහරණය කරන්නේ. බොරු කියලා මිනිස්සු රවට්ටන්නේ ඇයි? ඇයි මේ සුළු මොහොතකට සිහි මුලා කරගෙන මම මේ තියෙන ප්‍රකෘති සිහිය දුරු කරගන්නේ? සාසුරාවෙන් වළකින්න ඕන කියලා හිතනවා. ඒ හිතලා තමයි මේ මිනිස්සු රටේ පන්සිල් රැක්කේ. දැන් අද පන්සිල් බුදුහාමුදුරෝ දේශනා කරපුවා නෙවෙයි. ඌව රකින්න ඕනි නෑ. පන්සිල් රැක්කේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ. ඒ මොකද්ද ඒ කියන්නේ? භික්ෂූන් පවා මේ මොනවද කියන්නේ? මේ කියන්නේ ඕන එකෙක් මරපල්ලා ප්‍රශ්නයක් නෑ. ඕන එකෙක්ගේ දෙයක් හොරකම් කරපල්ලා ප්‍රශ්නයක් නෑ. ඕන කෙනෙක්ගේ බිරිඳක් සැමියෙක් තමන්ගේ පරිහරණයට ගත්තට අවුලක් නෑ. ඕන බොරුවක් කියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඕන විදිහට බීලා නටලා ඉන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ජීවිතයේ විඳවීම කියලා කියන්නේ. ඒතර මේක තනිකර අපායක් කරන්න නේද මේ පන්සිල් බුදුහාමුදුරෝ දේශනා කරපු ඒවා නෙවෙයි කියලා මේ කියන්නේ. බලන්න හැම වෙලේම මිනි මරා ගන්න රටක ජීවිතේ කොච්චර අවදානම්ද කියලා. බුදුහාමුදුරෝ දේශනා කරේ නැහැ කියලා මේවා පරිහරණය කරන්න ඕනි නැහැ කියලා ප්‍රතික්ෂේප කරනකොට එනිසා පින්වත්නි මේ ශාසනයේ ශ්‍රාවකයෙක් දියුණු කරන්න ඕන සීල, සමාධි, ප්‍රඥා කියලා ගුණධර්ම තුන. සීලේ නැති කෙනෙකුට, අවමතරමින් පංචශීලයවත් නැති කෙනෙකුට යාට සමාධියක් වඩා ගන්න බෑ. ඇයි ඒ? පින්වතුනි, එක ක්‍රමයක් තමයි සමාධිය උපදවා ගන්නට අපි කරන කුසල අරමුණක සිත පිහිටුවාගෙන කරන භාවනාව. භාවනා කරනවා කියන වචනෙට දෙන්න තියෙන අර්ථය තමයි කුසල අරමුණක සිත පිහිටුවා ගැනීම. නැත්තම් සමහර කෙනෙක් අර්ථ දක්වනවා ඒ සින්දුව භාවනාවක් වගේ නෑ. ඒවා අකුසල අරමුණු වල එක තැන ගෙලිලා, මෙහෙම නැත්තම් එක තැන වෙලිලා, එක කාමයේ තුල, රාගයේ තුල, දේශයේ තුල වෙලෙන ඒවා. ඒ නාට්‍ය භාවනාවක් වගේ, ඒ චිත්‍රයේ භාවනාවක් වගේ නෑ. භාවනා කරන්න බෑ අකුසල අරමුණුත් එක්ක. සිත වඩන්න බෑ. සිත දූෂණය වෙනවා විතරයි වෙන්නේ. ඒ නිසා කුසල අරමුණක හිත පිහිටුවා ගැනීම තමයි භාවනාව. ඒ භාවනාව ඇතුළේ ඉන්නකොට අපි S2 වහනවානේ. කන් දෙක වහන්න බෑ, අරමුණු ගන්නෑ. නාසය වහන්න බෑ, මැරෙනවා. ඒ නිසා නාසයෙන් අරමුණු ගන්නෑ. කියන්නේ මං කැමති සුවඳ මට තියෙන්න ඕනේ කියලා එහෙම හිතන්නේ. මං කැමති සින්දුව මං අහන්න ඕනේ කියලා එහෙම එකක් නෑ. ඉතින් ඇහෙන කැමැති අකමැති සියලු ශබ්ද తాවකාලිකව මා තුළට වද්ද ගන්නෑ. ඇයි? සිතට දෙන්නේ කුසල අරමුණක්. සිත කනේ පිහිටන්නේ නැහැ වෙලාවේ. නාසය, දිව, ශරීරය තුළ පිහිටවන්න අපිට ඕනකමක් නැහැ. එනිසා දිව සංවර කරනවා. ශරීරයේ මොහොතකට, සුළු මොහොතකට, දිනකට වරක් හරි සංවර කරනවා. ඒකට භාවනාව කියලා. ඒකල දෙනවා කුසල අරමුණක්. මොකද්ද දෙන්නේ? එක්කෝ ආනාපාන සතිය, බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය වඩන්න කියලා.
එහෙම දුන්නාම සීලයේ තියෙන කෙනාට මේ වැඩේ ඒ කියන්නේ යම්කිසි හික්මීමක් තමන්ගේ ජීවිතේ ආපස්සට හැරිලා බලපුවාම තමන්ගේ ජීවිතේ තමා තුළ කඩා වැටෙන්නේ නැති හැඟීමක් තියෙන කෙනෙකුට මේ වැඩේ හරි පහසුයි කරන්න. කුසල අරමුණක් හිතට දුන්නට පස්සේ එයා කුසලයේ තුල ඒකාග්‍ර වෙනවා. එයා කුසලයේ තුල ඒකාත්මික වෙනවා. එයා කුසලයේ තුල තමයි මේ වෙලාවේ ඉන්නේ. එයා දකිනවා බුදු ගුණ දකිනවා. එයා කණෙන් එන සද්ද අහන්න යන්නේ. නාසයෙන් එන සද්ද ටික, නාසයෙන් එන සුවඳ ටික බලන්න යන්නේ නැහැ. දිවේ රස බලන්න යන්නේ නැහැ දිවේ. එයා ඉන්නේ දැන් කුසල අරමුණක මුළු සිතම එක තැනකට ලඝු කරනවා. එක තැනකට ගොනු කරනවා. එකම තැනක සිත පිහිටුවා ගන්නවා. මේක අකුසල් සහිත කෙනාට කරන එක පහසු නෑ. ඇයි? එයාගේ කුසල අරමුණ අකුසල් බහුල කෙනාගේ මේ කුසල අරමුණ ඇවිල්ලා එයාව වහ ගන්නවා. මේ වසා ගැනීම ඇතුලේ අපිට හැකියාවක් ලැබෙන්නේ නෑ සිත එකඟ කරගන්න. දීර්ඝ වේලාවක් කුසල අරමුණේ සිත තියාගන්න අපිට බැරි වෙනවා. ඒකට හේතුව අකුසලයේ ඇවිල්ලා අපි මේ ඇස කන නාසය දිව ශරීරය සංවර කරගත්ත ගමන් අපිට මතක් කිරීම කරනවා. ඔයා මෙහෙම කරා නේද? එකනේ මිනිස්සු පින්වතුනි හුදකලා වුණාට පස්සේ තමන් සිද්ධ කරපු දේවල් ගැන හිත සුසුම් හෙලන්නේ, හූල්ලන්නේ. මේ ඇසින් රූප දකිනකන් මේවා මතක් වෙන්නේ නැහැ. රූප බල ඉන්න එක. නාසයෙන් ඔය චිත්‍රපටි බලනකන්, නාට්‍ය බලනකන් අපි සාමාන්‍ය කාම ලෝකයට එකතු වෙලා ඉන්නකන් මේවා ඇත්තටම මතක් වෙන ප්‍රමාණය අඩුයි. කරන මතක. හැබැයි අපි හිත එකඟ කරගන්න ගියාට පස්සේ සිතට වෙන වැඩක් නෑ. සිතට නිරතුරුව පුරුදු කරලා තියෙන පුරුද්ද තමයි සිතේ තියෙන පුරුදු සහගත බව තමයි මේ අකුසල අරමුණු දියුණු කරලා තියෙන එක. මොකද කුසල් නෙවෙයි කරලා තියෙන්නේ, බහුතරයක් කරලා තියෙන අකුසල්. එතකොට මේවට මේ රාග දේශ මොහ බලවත් කරගෙන තමයි මේ ප්‍රාණඝාත හොරකම් අරව මේ ඔක්කොම වංචා දූෂණ කරලා තියෙන්නේ. ඉතින් ඒවා මතක් වෙන්න ගන්නවා. ඒවා නිමිති විදිහට තිබිලා සිහි වෙන්න ගන්නවා. දැනෙන්න ගන්නවා. එතකොට හිත එකඟ වෙයිද? නැහැ. ඒ වෙලාවට ලොකු පීඩනයක්. එන්නේ එහෙම වුණාම සමාධිය නැහැ. සමාධිය නැත්තම් මොකද්ද නැත්තේ? ප්‍රඥාව නැහැ පින්වත්නි. ප්‍රඥාව කියලා කියන්නේ මේ ලෝකේ අපිට අවබෝධ කළ යුතුම දේවල් ටිකක් තියෙනවා ප්‍රඥා සහගතව. මොනවද? අපි පින්වත්නි පංච උපාදාන ස්කන්ධය, ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය කියන මේ ගැඹුරු ධර්ම කාරණා අපි අවබෝධ කරන්නට ඕන. මේ අවබෝධ නොකරගෙන නිවන් දැකපු කෙනෙක් නැහැ. ත්‍රිලක්ෂණය අවබෝධ කරන්න ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේවා අවබෝධ නොකරගෙන ධර්මය අවබෝධ කරපු කෙනෙක් නැහැ. ඒ නිසා මේවා දකින්නේ මේ වගේ පරතරට දැකීම තමයි ප්‍රඥාව කියන්නේ. ඒතර මේවා දකින්නට වෙන්නේ අර එකඟ වෙච්ච හිතක. කියන්නේ සමාධිමත් හිතක. කුසල අරමුණක හිත ඒකාග්‍ර වෙච්ච සිතක. එහෙම නැතුව මේවා දකින්න බෑ. මේවා දැනගන්න පුළුවන්. දැන් දැනගන්න හැකියාවක් තියෙනවනේ. කලබල සහිත සිතකින් මේවා පේන්නේ නැහැ පින්වත්නි. මේ ලෝකයේ දුකක්. මේ ලෝකයේ අනිත්‍ය දුක අනාත්මයි. මගේ වසඟේ පවතින්න පුළුවන් දේවල් නෙවෙයි. ඉපිද බිඳන ලෝකයක් තියෙන්නේ. ඇති වෙවි නැති වෙවි යන ලෝකයක් තියෙන්නේ. මාගේ ශරීරයේ දෙහිමයි, බාහිර ලෝකයේ දෙසෙමයි, අතීත රූපවලද ස්වභාවයේ එසේමයි, අනාගත රූපයන්හිද අනාගත අතීත මේ කාලත්‍රයේම පච්චුප්පන්න ආදී මේ සියලු තැන්වලම තියෙන යථාර්ථය ඒකයි, වේදනාවෙත් ස්වභාවය ඒකයි. ඉතින් මෙන්න මේවා අපිට දැනුමක් විදිහට තියාගෙන ඉන්න පුළුවන් වුණාට තමා තුළ දකින්න නම් සිතේ තියෙන්න ඕන විනිවිද දකින්න පුළුවන් බවක්. පින්වත්නි, බොර වෙච්ච විලක පතුල බලන්න බෑ වගේ අපේ සිත කෙලෙස් වලින් දූෂණය වෙලා නම්, අරමුණු රාශියකින් දූෂණය වෙලා නම්, දියෙන් ගොඩට ගත්ත මාළුවෙක් වගේ දඟලන ලක්ෂණ තියෙනවා නම්, මේ සිත ඒකාග්‍ර නැත්තම් මේ සිත පින්වත්නි
දුර ගමන් යන සහගත සිතකින් මේවා දකින්න අමාරුයි. මම පේන්නේ. යාට හිතන සුඛයි මේ ලෝකේ. මේ ලෝකේ භවගත වීම හරි හොඳ එකක්. මම කියලා කෙනෙක් ඉන්නවා. ආත්ම වශයෙන් ගන්නවා ඒක. මේ රූපය මගේ. මම රූපය තුල ඉන්නවා. කියන හැඟීම තියෙන්නේ. එනිසා මෙන්න මේ කියන ලක්ෂණ තේරුම් ගන්නට නම් අපිට පින්වතුනි සිතේ සමාධිය ඕන. එතකොට මේක හරියටම වටහා ගන්න කෙනාට ප්‍රඥාව ඇති වෙනවා. ඒ කියන්නේ ධර්ම අවබෝධයටපත් වෙනවා. මෙන්න මේ ටික හරියට දකින්න පුළුවන් කෙනාට විදර්ශනා නුවණින් ධර්ම අවබෝධයටපත් වෙන්න පුළුවන්. එතනටපත් වෙන කම්ම අපිට ඕන වෙන්නේ මොකද්ද? සීලය අවශ්‍යයි. කුසල සීලය ඕන. මේ ලෝකයේ පිළිබඳව දකිනකොට පින්වතුනි කර්මානුරූප භාවයක් මේ ලෝකේ තියෙනවා. යම් කිසි කෙනෙක් අතීතයේ සිදු කළ අකුසල් වල ප්‍රතිලාභ මේ ජීවිතය තුල විඳිනවා. ඉතින් මේක හැමතැනම දකින්න පුළුවන්. මේ මිනිස්සු විඳින පීඩා මේ ඔක්කොම පින්වතුනි මිනිස්සු බාහිර ලෝකයේ වැරදි විදිහටනේ දකින්නේ. Tamanට වෙනව ඔක්කොම තව කෙනෙක් කරපුවා විදිහට දකින්නේ. ඒයි Taman කරගත්ත දේවල් පිළිමතෝ දකින්න කැමති නැත්තේ. නිසා මේ ජීවිතය ඇතුලේ හැම මොහොතකම බුදුහාමුදුරන්ගේ ගුණයක් දියුණු කරන්න. භාග්‍යතුන් වහන්සේ රහසින්වත් පව් කරේ නැහැ කියන්නේ උතුම් සීලයක් රැක්කා. ඒ නිසා සීලය රැකපු නිසා තමයි උන්වහන්සේට රහසින්වත් පව් නොකළ සේක කියලා අපි කියන්නේ. එවැනි තැනක ඔබේ සිත නතර කරගන්න සීලය තුළට එකතු වීම තුළ සමාධිය දියුණු කරගන්න සමාධියෙන් ප්‍රඥාවට එකතු වෙන්න මේ පොසොන් පොහොය දවසේ මේ සිද්ධ කරන දේශනාව හේතුවක් වෙත්වා සමට ධර්ම අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටම ඒ වගේම තමයි දේශනාව ශ්‍රවණය කිරීමෙන් ආනිසංස උපදවාගත්ත හැම දිනාටම මේ උතුම් ධර්මානුශාසනාව නිවනින් නිවීම පිණිසම හේතුවක් වෙත්වා. සියල්ලන්ටම ධර්ම අවබෝධය වෙත්වා. සියල්ලෝ නිවනින් නිවෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.